හොඳයි ළමයි ඉතාමත් ආදරෙන් පිළිගන්නවා අද ඩ්‍රම් ලෙසන් එකට. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ චන්දන ලීනාරච්චි මහත්මයාගේ සුමුදු වලාවක කියන සින්දුවේ ඩ්‍රම් බීට් එක ප්ලේ කරන විදිහ. රයිට් මේ ඩ්‍රම් බීට් එක මැච් වෙන්නේ සාමාන්‍යයෙන් level 2 3 වගේ ඉන්න ළමයින්ට තමයි මේ ඩ්‍රම් බීට් එක මැච් වෙන්නේ. හොඳයි මේක 4/4 time signature එකේ තියෙන සින්දුවක් 4/4 time signature එකේ 8 note fill drum beat එකක්. right එතකොට අපි 8 note fill drum beat එක count කරගන්න විදිය දන්නවා මගේ channel එකත් එක්ක ඉන්න ළමයි. අපි 8 note fill drum beat එක count කරන්නේ 1 and 2 and 3 and 4 and 1 and 2 and right ඒ විදිහට දිගට count කරන්න. count කරන එක පුරුදු වෙන්න මුලින්ම ඒක තමයි drum beat එකක් ඉගෙන ගනිද්දී මුලින්ම කරන්න ඕනි වැඩේ. right දැන් අපි බලමු high hats කොහොමද play කරන්න කියලා මේ drum beat එකේ. මේ drum beat එකේ high hats අපි play කරන්නේ අපි count කරපු 1 and 2 and 3 and 4 and කියලා count කරපු ඒ places 8ක් තියෙනවා. ඒ places 8ේදීම අපි දකුණු අතින් high hat එකට notes 8ක් play කරන්න ඕනේ. right දැන් අපි බලමු මේකේ snare drum එක කොහොමද play කරන්න කියලා. snare drum එක අපි 2 සහ 4 කියන places දෙකේදී play කරන්න ඕනේ. right දැන් අපි බලමු bass drum එක add කරන්නේ කොහොමද කියලා. bass drum එක 1 එකේදී එක bass note එකක්, and of 2 එකේදී එක bass note එකක්, and of 3 එකේදී එක bass note එකක්. එතකොට drum beat එකේ ඔක්කොම bass notes 3ක් තියෙනවා. right තව පොඩි දෙයක් තියෙනවා අපිට ඇඩ් කරන්න. මේ drum beat එකේ අපිට 4 කියන place එකේදී hi hat open එකක් ඇහෙනවා. අපි ඒක බලමු කොහොමද ඇඩ් කරන්න කියලා. ඒ note එකත් කොහොමද play කරන්න කියලා බලමු. ඊට කලින් පොඩි දෙයක් ඔයාලට මතක් කරන්න ඕනි. මගේ drum classes තියෙනවා. මම තලවතුගොඩ drum classes තියෙන්නේ මගේ physical classes. ඒ සම්බන්ධයෙන් විස්තර ඕනි කට්ටිය මගේ classes වලට join වෙන්න කැමති කට්ටිය ඉන්නවා නම් මේ මන් දාන WhatsApp number එකට message එකක් දාන්න. මම එතකොට විස්තර එවන්නම්. ඒ වගේම කියන්න ඕනි මම online classes උත් කරනවා. online classes මම විශේෂයෙන්ම කරන්නේ ලංකාවෙන් විදේශගත වෙලා ඉන්න ශ්‍රී ලාංකිකයින්ට. එතකොට මගේ online classes සම්බන්ධයෙන් උත් විස්තර අවශ්‍ය නම් WhatsApp message එකක් දාන්න මේ number එකට. right දැන් අපි බලමු hi hat open එක කොහොමද add කරන්න කියලා. 4 කියන place එකේදී අපි hi hat එක open කරලා and කියන place එකේදී අපි පොඩ්ඩක් hi hat එක ටක් ගාලායි close කරගන්න ඕනේ. මම bass snares නැතුව මුලින්ම hi hat එක විතරක් play කරන විදිය පෙන්නන්න. right දැන් අපි බලමු අනිත් කොටස් එක්ක beat එකේ කොහොමද hi hat open එකත් add කරලා අපි එතකොට complete beat එක බලමු slow. right අපි පොඩ්ඩක් ස්පීඩ් එක වැඩි කරමු. තව ටිකක් වැඩි කරමු ස්පීඩ් එක. මේක ගොඩක් ස්පීඩ් යන සින්දුවක්. ඒක හින්දා තමයි මම කිව්වේ level 1 වගේ ළමෙක්ට මේක මැච් වෙන්නේ නැහැ.
අතේ ස්පීඩ් එක එහෙම ගොඩක් හැදිච්ච ළමෙක් level 2 3 වගේ ඉන්න ළමෙක්ට තමයි මේ බීට් එක මැච් වෙන්නේ. කවුන්ට් කරගන්න ඕනේ ඉක්මනින් කවුන්ට් කරන්න පුළුවන් වෙන්න ඕනේ ඔයාලට අනිවාර්යෙන් 1 and 2 and 3 and 4 and 1 and 2 and 3 and 4 and මේක ටිකක් අපිට rock and roll එකක් වගේත් ඇහෙනවා මේ high hats 8 notes උඩ යන්නේ නැතුව quarter notes උඩ විතරක් යනවා නම් මේක rock and roll beat එකක් විදිහට අපිට හිතන්න පුළුවන්. right ඒකෙන්ම තමයි මේ beat එක අරන් තියෙන්නේ. හැබැයි 8 notes කළා අපි rock and roll එක play කරද්දි වගේ hard play කරන්නේ නැහැ snare drum එකේ එහෙම. පොඩ්ඩක් snare drum එක rock and roll එකකදී වැඩි පොඩ්ඩක් soft එකට play කරන්න ඕනේ. දකුණු අතින් quarter notes තමයි rock and roll එකකදී අපි යන්නේ. හැබැයි මේ සින්දුවේ යන්නේ 8 notes. ස්පීඩ් කරොත් හොඳයි ලස්සන ඩ්‍රම් බීට් එකක් අද අපි ඉගෙන ගත්තේ. එහෙනම් අනිවාර්යෙන් ප්‍රැක්ටිස් කරන්න. මුලින්ම ස්ලෝ ප්‍රැක්ටිස් කරන්න. ඒක තමයි ඉගෙන ගනිද්දි කරන්න ඕනි දේ. ෆාස්ට් යන්න එපා මුලින්. කවුන්ට් කර කර ස්ලෝ ප්ලේ කරන්න. එතකොට අපිට බීට් එක මසල් මෙමරි එකට ගියාට පස්සේ හිමීට පුළුවන් අපිට පස්සේ ස්පීඩ් එක වැඩි කරගන්න. හොඳයි. එහෙනම් තවත් ලෙසන් එකදී හම්බෙමු. බොහොමත්ම ස්තුතියි ලෙසන් එකත් එක්ක හිටියට. Thank you very much.